අද කතාව කවට අන්දරේ ගැනයි. අන්දරේ කියන්නේ තමන්ගේ කටහඬින් සහ බුද්ධියෙන් රජ්ජුරුවන්ව පවා පරද්දපු රජවාසලේ වාසය කළ රජතුමාගේ කම්මැලිකම නැති කරන්න හිටපු අපූරු චරිතයක්. මම ඔබට අන්දරේගේ හරිම ප්‍රසිද්ධ වගේම hina යන කතාවක් කියන්නම්. ඒ තමයි අන්දරේ සීනි කෑ හැටි. දවසක් අන්දරේ රජවාසලට යනකොට දැක්ක රජ්ජුරුව මිදුලේ පැදුරු එලලා මොනවදෝ જાතියක් වේලෙන්න දාලා තිනවා. මේව සීනි කියලා අන්දරේට බැලූ බැල්මටම තේරුණා. හැබැයි රජ්ජුරුව අන්දරේට මේව දෙන්න අකමැති නිසා මෙහෙම කිව්වා. අන්දරේ, ඔය පැදුරුවල තියෙන ඒවට කිට්ටු වෙන්න එපා. ඕව තමයි ලෝකේ තියෙන භයානකම සුදු වැලි. ඕව ටිකක් හරි ඇඟේ ගෑවුනොත් හෝ බඩට ගියොත් මිනිස්සු මැරෙනවා. අන්දරේ රජ්ජුරුවන්ගේ බොරුව තේරුම් ගත්තා. එයාට කොහොම හරි මේ සීනි ටික කන්න ඕනෝඩා. අන්දරේ වහාම ගෙදර දුවලා ගිහින් පුතාට රහසක් කියලා එක්කන් ආවා. පස්සේ අන්දරේ රජ්ජුරුව ඉස්සරහට ගිහින් එකපාරටම අනන්න පටන් ගත්තා. අනේ රජතුමනි, මගේ ප්‍රාණය වගේ ඉන්න පුතා අද මට හරිම අකීකරු වුණා. මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. මම මැරෙනවා කියලා කෑ ගහලා අර සුදු වෙලි එහෙම නැත්තම් සීනි අහුරු පිටින් කන්න පටන් ගත්තා. ඒත් එක්කම පුතත් අනන්න පටන් ගත්තා. අනේ මගේ තාත්තා මැරෙනවා නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. මාත් මැරෙනවා කියලා පුතත් සීනි කන්න පටන් ගත්තා. රජ්ජුරුව මේක බලන් ඉඳලා පුදුම් වෙලා ඇහුවා. ඇයි අන්දලේ උඹලා දෙන්නම මේ වස කන්නේ කියලා. එතකොට අන්දරේ කටේ තිබුණු සීනි ටික ගිලලා hina වෙලා මෙහෙම කිව්වා. අනේ රජතුමනි, මෙච්චර රස වස තියෙද්දි මටයි පුතාටයි මැරින්න මීට වඩා හොඳ විදියක් කොහින්ද? රජ්ජුරුවන්ට තමන්ගේ උපක්‍රමේ වැරදුණු බව තේරුණා. අන්දරේගේ කපටි බුද්ධියට රජ්ජුරුව එදා පෙරදුනා. කතාවේ රසය. අන්දරේ හැමතිස්සෙම උත්සාහ කළේ තමන්ට වඩා බලවත් අය කරන අසාධාරණකම් හෝ බොරු හාස්‍ය මුසු බුද්ධියෙන් පරාජය කරන්නයි. දුවේ පුතේ, මේ වගේ රසවත් ජනකතා හැමදාම බලන්න අපේ මායා ලෝකයා channel එක අදම subscribe කරන්න.